සාමාන්‍යයෙන් අධ්‍යාපනික දේවල් ගැන කතා කරන මේ channel එකේ අද වීඩියෝ එක ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දිගු කාලයක් තිස්සේ පවතින නමුත් බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා නැති නවකවාදය පිළිබඳව. දිනය 2025 අප්‍රේල් 29 වෙනිදා. චරිත් දිල්ෂාන් කියලා කියන්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ 23 හැවිරිදි දෙවන වසරේ ශිෂ්‍යයෙක්. කොහොම හරි චරිත් විශ්වවිද්‍යාලෙ තිබ්බ අවුරුදු උත්සවයකට සහභාගී වෙලා ගෙදර ඇවිල්ලා සිය දිවි හානි කරගෙන තියෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ තවත් ශිෂ්‍යයෙක් පොලිසියට පැමිණිලි කරලා තියෙනවා චරිත් නවකවාදය තුලින් දැඩි අපහසුතාවයට ලක් වූ බව. ඔහු චෝදනා කරන්නේ අවුරුදු උත්සවයේ අතරතුරදී චරිත්ට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් දැඩි අපහසුතාවයකට ලක් කරලා තියෙනවා කියලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සංගම විශ්වවිද්‍යාල මන්ත්‍රණ සභාව ඒ කියන්නේ UGC එක මහජනයා විසින් ආයෙම ඉල්ලලා සිටින චරිත් දිල්ෂාන් වෙනුවෙන් සාධාරණයක් කරන්න කියලා තියෙන ඉල්ලීම ඔස්සේ කරුණු පැහැදිලි කරගෙන යනවා. මේ කතාව මොන විදියට ඉවරුණත් කතාව පටන් ගත්තෙම තරුණ ජීවිතයක් අපාතරින් සමවරගෙන. මං හිතනවා මේ වීඩියෝ එක බලන්න ආපු ගොඩක් දෙනෙක්ට රැගින් කියන දේ මොකද්ද කියලා පොඩි හරි අදහසක් ඇති. හැබැයි එහෙම කවුරුන් නැති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට රැගින් කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන එක මගේ වගකීම. ශ්‍රී ලංකාවේ බොහෝ යුනිවර්සිටිස් වල මිත්‍රශීලී පිළිගැනීමක් ලෙස ආරම්භ වෙන බොහෝ දේවල් අවසාන වෙන්නේ ડિප්‍රෙෂන් හෝ ඩෙත් වලින්. මේක සංස්කෘතිය කියන නාමයෙන් ජීවිත විනාශ කරන අඳුරු සත්‍යයක්. සරලව කිව්වොත් රැගින් කියලා කියන්නේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් නවක ශිෂ්‍යයන්ට සයිකොලොජිකලි හෝ ෆිසිකලි හේසින් වලට ලක් කරන ක්‍රමයක්. ඉතින් මේ දේවල් කරන අය සහ මේ දේවල් සාධාරණීකරණය කරන අය කියන්නේ මේ දේවල් කරන්නේ අලුතෙන් එන ශිෂ්‍යයන් ඔවුන් අතර හා අලුතෙන් එන ශිෂ්‍යයන් සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් අතර හොඳ බොන්ඩ් එකක් නැත්නම් බැඳීමක් හදන්න කියලා. ඒ වුණත් මතක් කරන්න ඕනේ බොහෝ අවස්ථාවල සීමාව ඉක්මවා ගියපු මේ සංස්කෘතිය අනිවාර්යයෙන්ම ක්‍රයිම් එකක්. 1998 දී ශ්‍රී ලංකාව Prohibition of Ragging Act එක යටතේ රැගින් කියලා කියන්නේ අපරාධයක් විදියට නම් කරනවා. මේකට නීතිමය තත්ත්වයක් යටතේ වරදකරුවෙක් වෙන ඕනෑම කෙනෙකුට සිරභාරයට හෝ ෆයින්ස් නියම කරන්න හැකියාවක් තියෙනවා. ඒත් මේ දේවල් ක්‍රියාත්මක වෙන අතින් ගොඩක් දුර්වලයි වගේම කල්චරල් තත්ත්ව නැත්තම් බය නැත්තම් පොලිටික්ස් හින්දා ගොඩක් වෙලාවට මේවට ලක් වෙන අයත් නිහඬ වෙලා ඉන්නවා. චරිත්ගේ මේ සිද්ධියත් එක්ක මට මතකෙට එන අතීත සිද්ධවීම් කීපයකුත් මම මේ වීඩියෝ එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. රූපා රත්නසීලි 1975 රැගින් වලින් බේරීමට හොස්ටල් එකකින් පැනීමෙන් පසු පැරලයිස් වුණා. එස් වරප්‍රකාශ් 1977 රැගින් නිසා ඇතිවුණු ඉන්ටර්නල් ඉන්ජරිස් නිසා මිය ගියා. සමන්තා විතානගේ 2002 ඇන්ටි රැගින් කැම්පේන් එකකට නායකත්වය දෙමින් සිටියදී මරණයට ලක් වුණා. මම මේ මතක් කරපු බොහොම ප්‍රසිද්ධ උදාහරණ වලට අමතරව රැගින් වලට ලක්වුණු ගොඩක් අය ඇන්සයිටි ડિප්‍රෙෂන් වගේ බරපතල මානසික රෝග තත්ත්වවලට ලක් වෙලා තියෙනවා. නැත්තම් ඒ වගේම පීඩා විඳිනවා. මීට අමතරව මේ වගේ දේවල් හින්දා තවත් සමහරු ගොඩක් අමාරුවෙන් ජීවිතේ ගොඩක් කැපකිරීමක් කරලා ආපු තමන්ගේ යුනිවර්සිටි ලයිෆ් එක අතහැරලා දාලා යන්න යනවා. අපි වීඩියෝ එකේ ඊළඟ කොටසින් කතා කරමු මේ දේවල් නවත්තන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මම මුලින්ම කතා කරන්නම් යුනිවර්සිටිස් විදියට බලධාරීන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන. ලංකාවේ දැනටමත් ඇන්ටි රැගින් ලෝස් ක්‍රියාත්මක වෙනවා. ඉතින් බලධාරීන්ට පුළුවන් මේ නීති රීති හරියටම ක්‍රියාත්මක වෙන විදියට ඒවා බලාත්මක කරන්න. අපි දන්නවා ගොඩක් රැගින් වලට භාජනය වන ශිෂ්‍යයෝ කැමති නෑ ඒවා එළිපිට කතා කරන්න. මොකද එහෙම කතා කරොත් එයාලට හම්බෙන රැගින් තවදුරටත් දරුණු වෙන්න පුළුවන් මේවා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට ආරංචි වුණොත්. ඉතින් සේෆ් රිපෝටින් මැකනිසම් එකක් හදන්න පුළුවන් නම් බලධාරීන්ට මේ වින්දිතයන්ට ලක්වෙන අසාධාරණය පිළිබඳ කෙලින්ම දැනුවත් කරන්න ඒක මේ රැගින් කියන දේ නතර කරන්න ගොඩක් ලොකු උදව්වක් වෙනවා. ගොඩක් ලොකු හේතුවක් වෙනවා. අපි දැන් කතා කරමු ස්ටුඩන්ට්ලා විදියට එයාලගේ පැත්තෙන් මොනවද කරන්න පුළුවන් කියලා මේ රැගින් කියන දේ නවත්තලා දාන්න. පළවෙනි දේ තමයි මේ රැගින් වලට විරුද්ධව හඬ නගන. තමන්ට හරි තමන් දන්න කියන කෙනෙක්ට හරි මේ වගේ අසාධාරණයක් වෙනවා නම් ඒකට විරුද්ධව කතා කරන්න බය වෙන්න එපා.
ඔයාලට ඔයාගේ යාළුවන්ට හෝ ඔයාලගේ ගෞරවයට හෝ ඔයාලට හානි වෙන මොනෑම හෝ ආකාරයේ දෙයක් කරන්න කවුරු හරි බල කරනවා නම් ඒකට විරුද්ධව හඬනගන එක කොහෙත්ම වැරදි දෙයක් වෙන්නේ නැහැ. ලංකාවේ මේ සම්බන්ධව ඔයාලට ගන්න පුළුවන් ඕන තරම් නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා. මම ඒ සම්බන්ධව විස්තරත් පල්ලෙහෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ එකතු කරලා තියන්න. ඔයාලට ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. චරිත් දිල්ෂාන් වගේම මම මේ වීඩියෝ එකේ කතා කරපු සහ කතා නොකරපු රැගින් වලට ලක්වුණු හැම කෙනාටම හොඳ අනාගතයක්, දීප්තිවත් අනාගතයක් සහ හේන තියෙන්නේ නැති. ඉතින් එයාලගේ කතා අපි කතා කරන්න ඕන ඛේදවාචක විදියට නෙමෙයි, සමාජ පෙරලියක් සඳහා අවශ්‍ය වුණු උත්සාහයන් විදියට. නැත්තම් එයාලා කරපු කැපකිරීමක් විදියට. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වෙනකම් බලපු ඔයාලගෙන් මම ඉල්ලා සිටිනවා තව කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න. නැත්තම් තව කෙනෙක්ට හිංසා කරන්න. සැකසීලා තියෙන මේ වගේ සංස්කෘති නවත්තන්න. තවත් අයගේ ජීවිත විනාශ වෙන්න කලින් මේ රැගින් අවසන් කරන්න පොඩි හරි විදියකින් පුළුවන් විදියකින් දායක වෙන්න කියලා. අපි ළඟ වීඩියෝ එකකින් හම්බෙමු.